දරු ප්‍රසූතිය කළ හැකි වයසේ සිටින කාන්තාවන්ගේ ඔසප්වීම නැවතීම ඇමනෝරියා කියලයි හඳුන්වන්නේ. ඔසප්වීම ප්‍රමාදවීමට හෝ මගහැරීමට වඩාත් ජනප්‍රිය හේතුව ගැබ් ගැනීම වුණත් එසේ සිදුවීමට තවත් හේතු තියෙනවා. අංක 1. ආතතිය. ආතතිය ඇඩ්‍රනලින් වැනි හෝමෝන නිපදවීමට හේතු වන අතර එම හෝමෝනය අවදානම් සහගත අවස්ථාවන්හිදී ආරක්ෂක යාන්ත්‍රණයක් ලෙස ක්‍රියා කරනවා. මෙම හෝමෝන වලට දීර්ඝකාලීනව නිරාවරණය වීමෙන් ඔසප් චක්‍රය අක්‍රමවත් වී ඔසප් චක්‍ර දිගු හෝ කෙටි කිරීමට ඔසප්වීම අතපසු වීමට නැතහොත් ඔසප්වීම වඩාත් වේදනාකාරී වීමට හේතු වෙනවා. අංක 2. අධික ලෙස බර අඩුවීම හෝ හදිසියේ බර අඩුවීම. පරිභෝජනය කරන කැලරි ප්‍රමාණය දැඩි ලෙස සීමා කිරීමෙන් ශරීරයෙන් ඩිම්බ මෝචනය සඳහා අවශ්‍ය හෝමෝන නිපදවීම නතර වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ආහාර අරුචිය වැනි ආහාර ගැනීමේ අක්‍රමිකතාවයක් නිසා බර අඩුවීම සිදු වූ විට මනෝවෛද්‍යවරයෙකුගේ සහාය ලබා ගැනීම අවශ්‍ය වෙනවා. අංක 3. අධිබර හෝ තරබාරු බව. කාන්තාවකගේ ප්‍රජනක පද්ධතිය විධිමත් කරන හෝමෝන වලින් එකක් වන ඊස්ට්‍රජන් හෝමෝනය ශරීරයෙන් අතිරික්තව නිපදවීම අධික බරට හේතුවක් වෙන්න පුළුවන්. ඊස්ට්‍රජන් මට්ටම ඉහළ යාම ඔසප්වීමේ වාර ගණනට බලපෑ හැකි අතර සමහර අවස්ථාවන් වලදී ඔසප්වීම සම්පූර්ණයෙන්ම නතර වීමට හේතු වෙනවා. ඇමනෝරියා තත්ත්වයෙන් පෙළෙන සහ අධික බර ඇති හෝ ශරීර ස්කන්ධ දර්ශකය 30ට වැඩි කාන්තාවන් සෞඛ්‍ය සම්පන්න බරක් ලබා ගැනීම සිදු කළ යුතුයි. අංක 4. අධික ලෙස වෙහෙසීම. අධික ලෙස වෙහෙසීම ශාරීරික ආතතිය ඔසප්වීම විධිමත් කරන හෝමෝන මට්ටමටද බලපෑම් කරන්න පුළුවන් වගේම අනෙක් අතට වෙහෙසීම නිසා සිදුවන අධික මේද දහනයේද ඩිම්බ මෝචනය වළක්වන්න පුළුවන්. අංක 5. ආර්තවහරණය හෝ නොමේරු ආර්තවහරණය. ගැබ් ගැනීම සහ මව්කිරදීමත් සමග වන ආර්තවහරණය ඇමනෝරියා තත්ත්වයේ හෙවත් ඔසප් නොවීමට ස්වාභාවික හේතුවක් විදිහට සලකන්න පුළුවන්. කාන්තාවන් ආර්තවහරණයට ආසන්න වන විට ඊස්ට්‍රජන් මට්ටම පහත වැටීමට පටන් ගන්නා අතර ඩිම්බ මෝචනය නිතර සිදුවන්නේ නැහැ. සාමාන්‍යයෙන් ආර්තවහරණය සිදුවන්නේ වයස අවුරුදු 45ත් 55ත් අතර කාලයේදී වුණත් වෛද්‍ය පර්යේෂණයන් ඇස්තමේන්තු කර ඇත්තේ සෑම කාන්තාවන් 100 දෙනෙකුගෙන් එක් අයෙකු වයස අවුරුදු 40ට පෙර ආර්තවහරණය අත්විඳින බවයි. අංක 6. උපත් පාලන ඖෂධ. සමහර උපත් පාලන පෙති එන්නත් බද්ධ කිරීම සහ අභ්‍යන්තර ගර්භාෂ උපාංගද ඇමනෝරියා තත්ත්වයට හේතු වෙන්න පුළුවන්. අංක 7. වෙනත් රෝග තත්ත්වයන් සහ දීර්ඝකාලීනව ලබා ගන්නා ඖෂධ. දියවැඩියාව වැනි දීර්ඝකාලීන රෝග තත්ත්වයන් හෝ තයිරොයිඩ් වැඩිවීම හෝ තයිරොයිඩ් අඩුවීම වැනි හෝමෝන ආබාධ හේතුවෙන්ද ඔසප් නොවීමට හැකි. මයෝසයනයන්ට අනුව මානසික තත්ත්වයන්ට ලබා දෙන ඖෂධ කීමෝතෙරපි, විෂාදයට ලබා දෙන ඖෂධ සහ අධි රුධිර පීඩනය සහ ආසාත්මිකතා සඳහා වන ප්‍රතිකාර වැනි ඇතැම් ඖෂධ මගින් ඇමනෝරියා තත්ත්වය ඇතිවීමේ හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් ඔබට අඛණ්ඩව මාස 3ක් ඔසප්වීම මගහැරී ඇතනම් සහ එම කාලය තුලදී ඔබ ගැබ්ගෙන නොමැති නම් හෝ වයස අවුරුදු 45ට පෙර ඔබේ ඔසප්වීම නතර වුවහොත් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමට අමතක කරන්න එපා. ඔබ තවමත් විවාහ වෙන්නේ නැද්ද? සහකරුවෙක් සහකාරියෙක් සොයනවද? අපගේ දහස් ගණන් යෝජනා අතරින් පැයක් ඇතුළත අප සොයා දෙන්නම්. දැන් මම තන්න 076යි 22යි 533 හදගැස්ම මංගල සේවය. පොලිසිය අසල නිට්ටඹුව. ඔබ සහකරුවෙක් සහකාරියක් සොයනවද? හදගැස්ම මංගල සේවය පොලිසිය අසල නිට්ටඹුව. ශාඛා කුරුණෑගල දඹුල්ල.